සිංහලයේ කාව්‍ය යුග අතර මම විශ්වාස කරන විදිහට සුවිශේෂීම යුගය තමයි නංගිල මල්ලිලා මේ කොළඹ යුගයේ නිදහස් කවියේ දෙවැනි කවි තරංගය කියන්නේ. කොළඹ යුගයේ නිදහස් කවියේ මේ දෙවැනි තරංගය ගැන ගත්තොත් මෙයාලා නිර්මාණකරණය සඳහා යොදාගෙන තියෙන ප්‍රස්තූතයන්. එහෙමත් නැත්නම් අපි කියනවා තේමාවන් කියලා. මෙන්න මේ ප්‍රස්තූතයන්ගේ විශාල පරාසයක විහිදුණු විවිධත්වයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෙයාලා මිනිස් ජීවිතය සහ හැඟීම් ඇසුරින් කාව්‍යකරණයේ නිරත වීම දක්වන්න පුළුවන්. අද අපි රසවින්දනයේට මදුන් කරන නංගිගේ රහසිගත ස්නේහ වීණාව කියන පද්‍ය පන්තියත් මේ මානව බැඳීම් කියන වස්තු විෂයයට තමයි අදාළ වෙන්නේ. ධර්මසිරි රාජපක්ෂ කවියා මේ පද්‍ය පන්තිය රචනා කරන්න වස්තු විෂය තේමාව කරගන්නේ තමන්ගේ නිවසින් බැහැරව ජීවත් වන්නට සිද්ධ වුණු සහෝදරයෙකුට ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්න වෙලා තියෙන තමන්ගේ සහෝදරිය පිළිබඳ ඇතිවන සිතුවිලි සමුදායක් විදියට. පද්‍ය පන්තිය ගලා යන්නේ නිසදෙස් ආකෘතියෙන් සහ මේ පද්‍ය පන්තිය තුළින් කතුවරයා මතු කරන්න යන අරමුණ වඩාත් සඵලදායී බවට පත්වෙන්න මේ නිසදෙස් ආකෘතිය පිටුවහලක් වෙලා තියෙනවයි කියන එක තමා මගේ අදහස. ඉතින් පද්‍ය පන්තිය පටන් ගන්නේ දින්ද නැති මේරය ගෙයින් පිට රැලි ගසන සඳ වතුරය කියන පදවලින්. ඔන්න මේ කතක සහෝදරයා ඔහු මේ ඉන්න පරිසරය ගැන මුලින්ම පද්‍ය පන්තිය තුළින් ගෙනෙමින් මේ අත්දැකීම සභානුභූත කරනවා. බලන්න ඊළඟ පද ඛණ්ඩ කිහිපය රබර් ගස් නැති නමුදු සීතල සිංහරාජයේ පාමුලේ සිහිවේ මට නිදිමත ආනන්දයෙන් චමත්කාරය වගුල සඳපහන උරා මත් වූ ගමේ රබරයාය. ඔන්න කතකයා මේ ගත කරන්නේ රාත්‍රියක්. ඒ වගේම කතකයා කියනවා ගෙයින් පිටත දීප්තිමත් සඳ කිරණ වලින් පිරීලා තියෙනවා කියලා. ඒ මොහොතේ ඔහුට මතක් වෙනවා ඔහු කලින් ජීවත් වුණු පරිසරය. ඔහු කියනවා රබර් ගස් නම් නෑ මේ සීතල සිංහරාජයේ පාමුල. නමුත් මට මතක් වෙනවා මේ වගේම හඳ පායලා තියෙන දවස්වල අපේ ගමේ තිබුණ රබර් යාය. බලන්න නංගිලා මල්ලියා මේ මුල් පදපේලි කිහිපය තුල කවියා හරි ලස්සන කාව්‍යෝක්ති කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. ගෙයින් පිට රැලි ගසන සඳ වතුරය කියලා. ඔන්න අපිට මුලින්ම හම්බ වෙන එකක්. දීප්තිමත්ව සඳ පායලා සඳ කිරණ පොළවට පතිත වෙලා තියෙනවා කියන අදහස දෙන්න ඔහු මේ පද්‍ය ඛණ්ඩය සුමට ලෙස නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට අපිට හම්බෙනවා නිදිමත ආනන්දයෙන් චමත්කාරය වගුල සඳපහන උරා මත් වූ ගමේ රබර් යාය කියලා පද්‍ය ඛණ්ඩයක්. භාෂාවේ ප්‍රකාශන ශක්්‍යතාව මනාවට ප්‍රයෝජනයට ගනිමින් කවිය රස විඳින සහෘදය තුළ චිත්ත රූප ජනනය වෙන ආකාරයට තමයි කවියා මේ භාෂාව හසුරුවලා තියෙන්නේ. නවම් මහ ගෙවී යත ඉපල් අතු අග මුදු ලපටි දළු වැදෙන රාත්‍රියේ. බලන්න නංගිල මල්ලිලා මෙතනදී සංකේතමය විදියට එහෙමත් නැත්නම් වක්‍රෝක්ති අනුසාරයෙන් තමන්ගේ නැගණියගේ ජීවිතය එහි වර්ධනීය සුහුබුල් තාරුණ්‍යයට ලං වූ ආකාරය ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි කවියා මේ පද්‍ය පන්තිය තුළ භාවිත කරලා තියෙන යම්කිසි මෘදු වචන මෘදු කාව්‍යෝක්ති සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ ප්‍රේමය විශේෂෙහි තිබෙන ලෙන්ගතු බව මෘදු බව ඉස්මතු කරනවා. පද්‍ය පන්තියේ සමස්ත ජීව ගුණයටම මෙන්න මේ කාරණාව හේතු වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ආදරය මොනතරම් මෘදු වුණත් ඔවුන්ගේ ජීවිතය තරම් මෘදු සුහුබුල් නොවන එකක් බවත් ඇත්තටම කතක සහෝදරයා වැඩිපුරම තමන්ගේ නැගණිය ගැන සංවේගයට පත් වෙන්නේ මොන කාරණාවටද කියන එක ගැනත් කවියේ ඊළඟ පද කිහිපයෙන් අපිට අඳුන ගන්න පුළුවන්. කුප්පි ලාම්පුවේ දැල්ල මිරිනකොට පිගන් කටු කෑල්ලක්ගෙන කිරිපිහිය මුවහත් කරමින සොඳුරු වූ රහසිගත සෙනෙහ වීණාවගෙන සඳ පහනසේ ආදරෙන් වයවයා මිහිර විඳ විඳ බොහෝ වේලා නිදිවරණ නැගණියනි. මේ කතකයාගේ ආදරණීය නැගණිය තමන්ගේ ජීවිකාව ගෙන යන්නේ රබර් කිරි කැපීමේ වෘත්තියේ නිරත වෙමින්. සාමාන්‍යයෙන් තරුණ වියට පාතියපු හෝ එහෙම නොතබපු කොහොම වුණත් මේ සුහුබුල් යෞවනිය තමන්ගේ යෞවනත්වයේ රසය විඳින්නේ. එහෙමත් නැත්නම් එයාට ඒ රසය විඳින්නට සිද්ධ වෙලා තියෙන්නේ බොහොම වෙහෙස කරවූ සහ අවම වැටුපක් වෙනුවෙන් විශාල ශ්‍රමයක් වැය කළ යුතු වූ රබර් කිරි කැපීමේ කර්මාන්තයේ නිරත වීමෙන්. ඉතින් මේ සහෝදරිය හැමදාම රාත්‍රියේ Taman රබර් කිරි කපන්නට යොදා ගන්නා කිරිපිහිය පිඟන්කටු කෑල්ලකින් මුවහත් කරනවා. මේ ශබ්දය ඇත්තටම මිහිරි නෑ. නමුත් ජීවිතය ගලා යන්නේ එලෙස නම් ඒ ගෙවෙන ජීවිතය තුළ කුමන ආකාරයේ හෝ මිහිරක් රසයක් විඳින්නේ නැත්නම් ඇත්තට මේ ජීවිතයෙන් නැති වැඩක් නෑ කියන මගේ අදහස මට මේ පද්‍ය ඛණ්ඩය තුළින් කියව ගන්න පුළුවන්. ඇගේ දරිද්‍ර වූ ජීවිතය තුළ ඇය දවසේ වෙහෙස මහන්සිය නිවා ගන්න මේ සඳ එළිය පිරුණු රාත්‍රියේ
පිගන්කටු කෑල්ලකින් එයාගේ කිරි පිහිය මුවහත් කරමින් වෙන්න බැරිද? දවස පුරා ශ්‍රමය වගුරන මනුස්සයෙක්ට තියෙන එකම සැනසිලිදායක රාත්‍රී මොහොත ඇය මෙහෙම විඳිනව වෙන්නත් පුළුවන් සහ එහෙමත් නැත්නම් කවියා මේ කොටස තුලින් ඇගේ දුෂ්කර ජීවිතය උත්ප්‍රාසයෙන් ගෙනහැර පාලා වෙන්නත් පුළුවන්. සොඳුරු වූ රහසිගත සෙනෙහි නාවගෙන සඳ පහනසේ ආදරෙන් වයවයා මිහිර විඳ විඳ බොහෝ වේලා නිදිවරණ නැගණියනි. පිඟන්කටු කෑල්ලකින් පිහියක් මුවහත් කරන එක වීණාවක් වාදනය කරනවා වගේ මිහිරි දෙයක් නොවනවා වගේම එහි විඳින්න දෙයක් ඇත්තටම නැති බව සහ ඒ සිද්ධියේ පවතින දුෂ්කරතාවය ඒ ලෙසින්ම කියනවට වඩා මෙහෙම උත්ප්‍රාසයෙන් කවියා කියනව වෙන්නත් පුළුවන්. සමහර විට මේ කවිය තුළ මේක ඉතා දුෂ්කර වැඩක්, මේ නැගණිය ගෙවන්නේ දුෂ්කර ජීවිතයක් කියන එක ඒ විදිහටම ඒ වචන වලින්ම කියනවට වඩා ඒ දුෂ්කර බව සහෘදයාට මනාවට දැනෙන්නේ ඒ සිදුවීම මෙලෙස උත්ප්‍රාසයෙන් කියලා තියෙන නිසා වෙන්නත් පුළුවන්. ඔන්න කවිය අන්තිම පද කිහිපය මෙහෙම එනවා. රළුය නුඹ ඇත කිරි පිහියට සැබෑමය එය මුදුය සුපිරිසිදුය නුඹ ඇත. දිගු කොට සඳ කැරැල්ලක් සේම ඒ අත මාත් වාඩි කරගනු මැන ඔය සඳ යටම නැගණියනි. කවිය ආරම්භයේ සිටම කතක සහෝදරයාට තම නැගණිය කෙරෙහි පවතින සෙනෙහස අපට සියුම් ලෙස කියව ගන්න පුළුවන් වුණත් මෙන්න මේ අවසාන පද ඛණ්ඩයෙහි පලාප්තිය විදියට මට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි මේ පවුලේ දරිද්‍රතාවය ගැනත් එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වීමට සිදුවීම ගැනත් මීට ඉස්සර සාකච්ඡා කරා. ඒ කිසිම තැනක මේ සහෝදරයාගේ සෙනෙහස ඍජුව ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. කවිය මේ දක්වා තිබුණු සංයමශීලී ගලා යන ගතියට මෙතනදී පොඩි ප්‍රහාරයක් එල්ල වෙලාද කියලාත් මට හිතෙනවා. ඒක මට පෞද්ගලිකව දැනෙන කාරණාවක්. සහෝදරයා දන්නවා තමන්ගේ නැගණියගේ දෑත රබර් කිරි පිහියට කඩතොළු වෙලා රළු වෙලා තියෙනවා කියලා. නමුත් මේ කඩතොළු රළු ජීවිතයට යටින් තිබෙන ඇගේ හදවත සහ ඇය හරිම මෙලෙක් ගුණ ඇති යහපත් තරුණියක් කියලා ඇගේ සහෝදරයා ඇයව හඳුනනවා. ඉතින් අයියා අවසාන වශයෙන් කියන්නේ තමන්ට තමන්ගේ සහෝදරිය සමග එකට මේ සුන්දර රාත්‍රිය එහෙමත් නැත්නම් ඔවුනොවුන්ගේ ජීවිතවල විවේකී මොහොත එක්ව සහෝදරත්වයෙන් ගත කිරීමට තිබෙන ඔහුගේ ආශාව සහ කැමැත්තයි. ඉතින් නංගිලා මල්ලිලා ධර්මසිරි රාජපක්ෂයන්ගේ මේ නංගිගේ රහසිගත සෙනෙහි වීණාව කියන පද්‍ය පන්තියට බොහෝ දෙනා විවිධ අර්ථකථන සපයනවා මම අහලා තියෙනවා. මං ඔයාලට ගෙනාවේ මේ කවිය ඇතුලේ මම කියව ගන්න මගේ අදහස. මං ආරාධනා කරනවා ටිකක් නිවි සැනසෙල්ලේ ඉඳගෙන දෙතුන් වතාවක් මේ කවිය කියවලා ඔයාලට ආවේනික වෙච්ච රසයක් මේ නිර්මාණයන්ගෙන් විඳින්න කියලා. ඔයාලට මේ කවිය ගැන තියෙන අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.